ආයිබෝවන් ඔබ කවදාහරි හිතලා තියෙනවද ඔබ ඉතාමත් රස කරලා කන සමහරක් කෑම වර්ග හැදෙන්නේ කොහොමද කියලා? අපි හැමෝම කැමති නැවුම් පළතුරු චොක්ලට් එහෙමත් නැත්නම් සුවඳ හමන කෝපි කෝප්පයක රස බලන්න. ඒත් ඔබ දන්නවද මේ අතර තියෙන සමහර මිලාදික ආහාර නිෂ්පාදනය වෙන්නේ සතුන්ගේ වසුරු, ඔවුන්ගේ කෙල, වමනේ එහෙමත් නැත්නම් සිරුරෙන් පිටවන අමුතුම ශ්‍රාවයන් වලින් කියලා. මේක අහන්නත් එක අප්‍රියාවක් වගේ දැනුට ලෝකයේ ධනවතුන් මේවායි රස බලන්න ලොකු මුදලක් වියදම් කරනවා. අද අපි මේ වීඩියෝවෙන් සතුන්ගේ අපද්‍රව්‍ය වලින් හැදෙන ආහාර වර්ග කිහිපයක් ගැන කතා කරනවා. වීඩියෝව දිග වුණත් අවසාන වෙනකම් බලන්න. මොකද මේ ලයිස්තුවේ තියෙන සමහර දේවල් ඔබ දැනටමත් අනුභව කරලා ඇති. මී පැණි කියන්නේ ස්වාභාවික රසකාරකයක්. මී මැස්සන් මල් පැණි උරාගෙන ඔවුන්ගේ බඩෙහි ඇති විශේෂිත ස්ථානයක ගබඩා කර ගන්නවා. එහිදී මැස්සාගේ සිරුරේ ඇති එන්සයිම සමග මේවා මිශ්‍ර වෙලා රසායනික වෙනසක් වෙනවා. ඉන්පසු ඔවුන් මේවා නැවත වමනය කරලා මී වදේ තැන්පත් කරනවා. අපි මේ රසකර කර කන්නේ ඒ මී මැස්සාගේ වමනය. ආගන් තෙල්. මොරොක්කෝවේ රන් තෙල් ලෙස හඳුන්වන මේ නිපදවන්නේ හරි අමුතුම විදිහකටයි. එහි සිටින එළුවන් ආගන් ගස්වලට නැග ඒවායේ ඇති ගෙඩි අනුභව කරනවා. ගෙඩියේ ඇති ඇටේ ජීර්ණය කිරීමට එළුවාට නොහැකි වීම නිසා එය මල පහ සමග පිට වෙනවා. මිනිසුන් මේවා එකතු කර ඇට පිරිසිදු කර ඒවා තලා ආහාර පිසීමට ගන්නා තෙල් සහ රූපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්නා තෙල් නිෂ්පාදනය කරනවා. රෝයල් ජෙලි. මෙය මීමැස්සන්ගේ හිසේ ඇති ග්‍රන්ථි මගින් ශ්‍රාවය වන කිරිවැනි ද්‍රව්‍යයක්. මේ රජ මීමැස්සයන්ට පමණක් වෙන් වූ විශේෂ ආහාරයක්. මෙය ඉතාමත් ඉහළ ප්‍රෝටීන් සහ විටමින් ප්‍රමාණයකින් යුක්ත නිසා වර්තමානයේ මේ ඉතා මිල අධික පෝෂණ අතිරේකයක් ලෙස ලොව පුරා විකුණනු ලබනවා. ෂේලැක්. ඔබ කන ටොෆි චොක්ලට් හෝ පළතුරු වල ඇති දීප්තිමත් තොපේ ලැබෙන්නේ ලැක් නම් කුඩා කෘමියාගේ සිරුරෙන් පිටවන මැලියම් වැනි ශ්‍රාවයකින්. මෙම කෘමීන් ශාක අතුමත තැන්පත් කරන ශ්‍රාවය සූරාගෙන පිරිසිදු කර ආහාර උපදැමීමට යොදා ගන්නවා. මේ ලේබල් වල E904 ලෙස තමයි සඳහන් වන්නේ. කොට්නියල් වර්ණකය. රතු පැහැති යෝගට්, ස්ට්‍රෝබෙරි අඩංගු බීම වර්ග හෝ රසකැවිලි වල රතු පාට ලබා ගන්නේ කොට්නියල් කියන කෘමියාගෙන්. මෙම කෘමීන් දහස් ගණනක් වියලා කුඩු කිරීමෙන් ස්වාභාවික රතු වර්ණකය ලබා ගන්නා අතර එය කෘත්‍රිම වර්ණක වලට වඩා ගුණදායක බව පැවසෙනවා. මේ ලේබල් වල සඳහන් වන්නේ E120 ලෙසයි. කෝපි ලුවාව්. ලෝ මිල අධිකම කෝපි වර්ගය මෙයයි. ඉන්දුනීසියාවේ විසන මුගටියකු වැනි සතුකු විසින් හොඳින් ඉදුණු කෝපි ගෙඩි අනුභව කිරීමෙන් පසු සතාගේ බඩවැල්වල ඇති එන්සයිම නිසා කෝපි ඇටවල ඇති ප්‍රෝටීන වෙනස් වී පිත්ත ගතිය අඩු වෙනවා. පසුව පිටවන වතුරු අතර ඇති කෝපි ඇට පිරිසිදු කර මෙම කෝපි නිෂ්පාදනය කරනවා. කැස්ටෝරියම්. බීවර් සතුන්ගේ සිරුරේ අමුතුම ග්‍රන්ථියකින් ශ්‍රාවය වන ද්‍රව්‍යයක් තමයි මෙය. මෙහි ඇති වැනිලා වැනි සුවඳ නිසා අතීතයේදී අයිස්ක්‍රීම්, සිසිල් බීම සහ රස කැවිලි රස ගැන්වීමට මෙය භාවිතා කරලා තිබෙනවා. වර්තමානයේ නම් මෙය ඉතාමත් දුර්ලභ වන අතර ස්වාභාවික රසකාරකයක් ලෙස අදටත් හඳුන්වනවා. ජෙලටීන්. ජෙලි, මාස්මෙලෝ සහ ගම්බයාස්. මේවායි ඇති සිනිඳු නම්‍යශීලී ගතිය ලැබෙන්නේ ජෙලටීන් වලින්. ජෙලටීන් නිපදවන්නේ සතුන්ගේ, විශේෂයෙන්ම ඌරන්ගේ සහ ගවයන්ගේ සම, ඇටකටු සහ බන්ධන පටක දීර්ඝ වේලාවක් තම්බා ලබා ගන්නා කොලජන් ප්‍රෝටීනයින්. මේ හැම ආහාරයක්ම වෙළඳපොළට එන්නේ ඉතා ඉහළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට පස්සේ. ඒ නිසා මිනිසුන්ගේ සෞඛ්‍යයට එතරම් හානියක් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් අද වීඩියෝ කොහොමද? වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි අමුතු තොරතුරු දැනගන්න අපගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.